Hi, Hello, hi! welcome back to our YouTube channel. අපි තමයි Lucky and Tisu. ඉතින් ඔන්න අදත් ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් මැලේසියාවල තියෙන චයිනීස් ටෙම්පල් එකක් අපි ඒක බලන්න තමයි යන්න හදන්නේ. අපි LRT train එකේ ගිහිල්ලා එහෙම තමයි යන්නේ. කියනකං යාළුවෝ දෙන්නෙකුත් බලාගෙන ඉන්නවා ස්ටේෂන් එකේ. මගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා ස්ටේෂන් එකේ. අපි දෙන්න එනකන් පොඩ්ඩක් පරක් වුණා ලෑස්තිලා ඉන්න අපි දෙන්නට. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද යන්නේ කියලා. Do not enter the track area. Should you need assistance, please contact our customer service office line. Thank you. හරි දැන් අපි එක ට්‍රේන් එකකින් බැහැලා එතන ස්ටේෂන් එකෙන් අනිත් ට්‍රේන් එකට යන්න ඕන. කම්පම් පුට්ටයිට්ස් ලයින් එකේ ඇවිල්ලා ඊළඟට අපි මොනරේල් ලයින් එකට යන්න ඕන. මොනරේල් ලයින් එකේ හන්තුවා වලින් ට්‍රේන් එක අරගෙන ඊළඟට අපි බහින්න ඕන ස්ටේෂන් දෙකකට පස්සේ තුන් සම්බන්තන් කියලා මොනරේල් ලයින් එකේ. අපි දෙන වීඩියෝ කරන හින්දා මගේ යාළුවෝ දෙන්න අපි දෙන්නවා කපලා යනවා ඉස්සරහෙන් එනම. අරයන් ඒ දෙන්න අපිව දාලා යනවා. මේ තියෙන අපි දැන් ඉන්නේ මෙතන හන්තුවාවල. හන්තුවාවල ඉඳන් මහරජාලීලා තුන් සම්බන්තන් කේල් සෙන්ට්‍රල්. කේල් සෙන්ට්‍රල් වලට යන පැත්තට තමයි අපි යන්න ඕන. අපි බහින්නේ තුන් සම්බන්තන් කියන ස්ටේෂන් එකේ. අරින අපිත් එක්ක ආපු යාළුවෝ දෙන්න.
අර මොකද්ද? අර ආදියෙන් දාලා තියෙන මොකද්ද? ගෝඨන මේ වෙනවා. Stasiun berikutnya, Tun Sambatan. Next station, Tun Sambatan. Aku ambil kan dan mehe ned. අපි දැන් මේ ස්ටේෂන් එකෙන් බහිනවා. හරි අපි දැන් මේ තුන් සම්බන්තන් වල ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා Google Map එක දාගත්තා. අපිට පයින් යන්න තියෙනවා ටිකක් දුර. මේ තියෙන්නේ ස්ටේෂන් එක. ස්ටේෂන් එකෙන් කොහොම එළියට ඇවිල්ලා මෙතනින් තියෙනවා අපිට පාර එහා පැත්තට යන්න පල්ලෙහා ඇලක් තියෙන ලොකු ඇලක් තියෙන්නේ. පාර පයින්. පයින්. වඩා ඉස්සරහින් යා. මෙන්න මෙහෙම පාලිමෙන් එහා පැත්තට යන්න තියෙන්නේ. එහා පැත්තේ තියෙනවා බයියෝනාපු ඇල. මේක අපි යම් බලන්න. මා ලස්සනයි මේ පාලම නේද? ෆොටෝ ටිකක් ගහගත්තා නම් හරි. යා. පාලම දිගේ ඔහම එහා පැත්තට ගිහිල්ලා අර පැත්තෙන් බැහැලා යන්න තියෙන ඔහම එහා පැත්තට. හරි ගායිස් අපි දැන් ඉන්නේ නුවර වැවරවුමේ. මේ මාර ලස්සනක් තියෙන මෙතන වටපිටාව බලද්දි. අපි මේ වැවරවුමේ නෙමෙයි ඉන්නේ මේ මැලේසියා වල බිග් ෆීල්ඩ් වල ඉන්නේ. මේ මාර ලස්සනයි මේ ගහ එහෙම තියෙන හැටි මාර ලස්සනයි ඈ. ෆොටෝස් ගන්න පට්ට view එකක් තියෙන්නේ. එහා පැත්ත නම් පොඩ්ඩක් කුණු ඇලක් වගේ එකක් යන්නේ. මේ මාර ලස්සනයි. මා කඩන්න එපා. ඒ කියන්නේ මහා පාර වෙනම තියෙන අපේ පාරේ පයින් යන මිනිස්සුන්ට යන්න වෙනම පාත් එකක් හදලා තියෙනවා කොල්ඩිය. ඒ කියන්නේ මේ මාර ලස්සනයි. මාර ක්ලීන් එකට තියෙනවා. පොලිතීන් කඩදාසි අනම්මනම් මොකුත් නැහැ. මේ මාර ලස්සනයි. අපිට පයින් යන්න තියෙන කිලෝමීටර් එකමාරක් විතර යනවනේ ඉවරයක් නැහැ. අපි තාම පයින් යනවා. එන දුරයි වගේ. ඒ කියන්නේ හුඟ දවසකින් මේ මෙහෙම ඇවිදින්නේ මෙච්චර දුර. මේ 400 feet. අම්මෝ මීටර් 400ක් තියනවලු. දැන් හරි මහන්සි.
අපි ඔන්න දැන් නම් ටිකක් ළඟට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ නිකන් මේ KLCC වලින් දැන් කැලේ පැත්තට දැන් ආවා වගේ හිතෙනවා. තනිකර ගස් කොළන් වැඩි. ඒ කියන්නේ මේ දැන් එන්න නිකන් අර ඇත්තටම නිකන් කැලේ පැත්තකට යනවා වගේ තමයි ෆීලින් එකක් තියෙන්නේ. මේ ටිකක් දුර දැන් නම් ඇවිල්ලා තියෙන දැන් නම් ටිකක් ළඟයි. මහන්සි හොඳටම මහන්සි. හුඟ දවසකින් මේ ඇවිද්දේ. අයියෝ කන්දකුත් තියෙනවා. අපි මැලේසියාව වල නැවතිලා ඉන්න පැත්තත් එක්ක මෙහෙම පැත්තකට ආවහම නිකන් මාර ෆීලින් එකක් තියෙන. ඒක ලංකාවට ආවා වගේ. ලංකාවේ අපි කඳු නගින්න නැහැනේ. බිල්ඩින් ගොඩේ ඉඳලා බිල්ඩින් අස්සේ ඉඳලා වාහන වල ඉඳලා මේ පැත්තට ආවම නිකන් හරි වෙනම ෆීලින් එකක් දැනෙන්නේ. මේගොල්ලෝ චයිනීස් ලෝකෙද? මේගොල්ලෝ මං හිතන්නේ චයිනීස් කට්ටිය. ඒගොල්ලෝ බිමට මොකක් හරි වඳිනා වගේ සීන් එකක් තියෙන්නේ. කට්ටිය සරින් සරේ වඳිනවා. අපි දන්නේ ඇයි කියලා. හරි ඇති ඒගොල්ලෝ වතාවත් මොනවා හරි ඇති. අපි සිරිපාද යනවා වගේ ඇති. ඒගොල්ලෝ නිකන් මේක යන එක. පේකනත් ඔන්න යනවා. කොහොත් අඳින්න බබ පාත් වෙලා. දැන් හරි මහන්සි. ෆෝන් එක අතින් අල්ලන් ඉන්නත් බැරි තරම් මහන්සි. හුඟ දවසකින් මේ ඇවිදින්නේ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පිටස්සේ පේනවද? හෙන්න පල්ලමක් අපි දැන් මේ හෙන්න කන්දක් නැගලා තියෙන්නේ. මේ ඉස්සරහා ගොඩක් දුර යන්න තියෙනවා. ගොඩක් දුර නෑනේ ළඟ නේද? ළඟයි හැබැයි මහන්සි. ඉරයි වගේ කන්දක් තියෙනවා. කන්දක් නගින්න අපි. වාහන වල යනවා නම් යන රුංගාලා. බලමු. ආට මෙහෙම පයින් එන්න. බලමු ඊළඟ අවුරුද්දේත් මේ පැත්තට එනකොට වාහනයක එන්න නේවව. ඊළඟ අවුරුද්දේ ආයිමත් මේ පැත්තට එනකොට අපි වාහනයක එන්න try කරමු. කුමි පැටව දෙන්නවා කියලා ඈතින් යනවා බේන අපිත් එක්ක අපි යාළුවෝ දෙන්න. උන් දෙන්න නම් යනවා හොගාලා. මං ඉතින් මෙයාවත් ඇදගෙන එපා යන්න. හරි මහන්සි. මෙයාත් එන්න පරක් මෙයාටත් ඉතින් අර එන්න බෑනේ මං යන වේගෙම්ම. ඒ හින්දා යනවා හිමීට. නැතුව මට යන්න බැරි හින්දා නෙමෙයි. අනේ කවවේවා. මේ බස් එහෙම යනවා මං හිතන්නේ. ගොඩක් කට්ටිය එන තැනක්ද කොහෙද? හරි ලස්සන පැත්තක තියෙන. දැන් නම් අපිට ටෙම්පල් එක පේනවා. ඇත්තටම මේ හරිය මාර සයිලන්ට් නේ. සකලිනවා. මං හිතන්නේ ටුවරිස්ලා එහෙම ගොඩාක් එන තැන. ඒ කියන්නේ අපිවත් හිතුවේ නෑ. ඒ කියන්නේ මෙච්චර මෙහෙම දෙනගෙන යන සහ මේ මෙච්චර ලස්සන තරම් මෙච්චර සුන්දර පරිසරයක තියෙන ප්ලේස් එකක් කියලා හිතුවේ නෑ. අපි මේ ඒ කියන්නේ මාර ලස්සනයි. එන පාර නම් ගොඩක්ම ලස්සනයි. අපි පන්සල ඇතුළටත් ගිහලා බලමු මොන වගේද පේන්නේ කියලා. සීරියස්ලි මාරම ලස්සන වීව් එකක් තියෙන්නේ.
කමත් ලස්සනයිනේ. මා ලස්සනයි. අර අන්දනගෝ මහන්සි අපරාධ නෙමෙයි. පන්සල මා ලස්සනයි. ඇත්තටම ලස්සනයි. එතන යාලා මේ පිරිත් පැන් වගේ වතුර වැටෙන තැනක් තියෙනවා. එතනින් මොකක් හරි යාලගේ චාරිත්‍රයක් හරි මොකක් හරි තියෙනවා මං හිතන්නේ. එන්ට්‍රන්ස් එක මෙහෙම තමයි පේන්නේ. ස්නේක් ඉන්ටෙලිජන්ට් මං හිතන්නේ චයිනීස් අයගේ මොකක් හරි සංස්කෘතියේ තියෙන මොනවා හරි දෙයක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉන්නේ නිතරම අපි දකින්නේ බිල්ඩින් ගොඩාක් හැමතැනම බැලුවොත් බිල්ඩින් එකක් එහෙම ඉඳලා අර කාලෙකින් මෙහෙම තැනකට ආවහම ඇත්තටම හරිම නිදහසක් දැනෙනවා. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොහමද ඇතුළ තියෙන්නේ කියලා. Yeah. මට කුම්ෆු පැන්ඩා මතක් වෙනවා. අපි යම් බලන්න කොහොමද කියලා ඇතුළ ලස්සනයි කියලා.
ප්‍රශ්න නේද? අර පැත්තේ ගෙවල් ටික පේන්නේ. අපි දැන් නම් මේ ඇහිලින්නේ මේකේ උඩට. අපි පහළ ඉඳලා පඩිපෙලක් තියෙනවා පැත්තෙන් පොඩි. මේක දිගේ තමයි ආවේ. ඉතින් උඩට ආවහම මෙහෙම තමයි වටපිට පේන්නේ. අර අපේ ඈත බිල්ඩින් ටික පේන්නේ නැද්ද? කියදන් කි 49 මේ පැත්ත උඩ මේ ගන්න චයිනීස් වලින් තියෙනවා. අයියේ උඩට අල්ලලා අතාරිනවා. හරිද? එතකොට එකක් අර උඩට ඉතුරු වෙනවා. Thank you. මේකෙන් අපිට කැමති මලක් දෙකක් අරන් යත හැකි ලකි ෆ්ලවර්ස් කියලා ඒගොල්ලෝ කියනවා. අපිට මේ චයිනීස් කපල් එක එහෙම කිව්වා. අපි දැන් මේ අර අතන කට්ටිය අපි පොඩක් බලන් හිටියා මේ චයිනීස් එක්කෙනෙක් අපිට හිල්ල කිව්වා විස්තරේ කියලා දුන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ කළා නේද ඒගොල්ලෝ ගෙනියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මල් ගොඩක් ඒ කියන්නේ මල් ගොඩක් නම් වට්ටියකට වගේ එකට දාලා තියෙනවා. ඒකෙන් මල් දෙක තුනක් සිලෙක්ට් කරලා මෙයාගේ පොලිතින් එකක් තියෙනවා. ඒකට දාගෙන ඒගොල්ලෝ ගෙදර අරන් ගිහලා තියාගෙන ඉන්නවලු. ඒ කියන්නේ අපිට පන්සලෙන් හම්බෙච්ච ලකී ෆ්ලවර් එකක් විදියට. බුදුහාමුදුරන්ට හරි පූජා කරන්න කියලා හිතාගෙන අපි එතනින් මල් දෙක තුනක් ගත්තා ඉතින්. මෙයා නම් ලොකු මේ බෝලයක් වගේ මලක් ගත්තා. මේ හරි ලස්සනයි දැන් තිබ්බ මල් ටික. හරි ඉතින් අපි චීන පන්සලෙන් චයිනීස් ටෙම්පල් එකෙන් සමුගන්න යන්නේ. පන්සලේ ගන්න අන්තිම වීඩියෝ එක ඇත්තට මාර්ම ලස්සනයි. රෑට ලයිට් ටික මේ ඔක්කොම ටික දැම්මාම ගොඩක් ලස්සනට පේනවා ඇති. මේ
ඇතන මාර් ලස්සන. සමහරට මේ පන්සල ඒ කියන්නේ ප්‍රතිසංස්කරණය කරනවා. ඒ කියන්නේ අලුත් වැඩියා කරන ගමන් තියෙන්නේ. ආයෙමත් දවසක අපි එනවා. ආපු දවසක බලමු ලයිට් ටික ඔක්කොම දාලා ලස්සනට තියෙනවට කොහොමද කියලා. මෙතන ටෙම්පල් එක පල්ලෙහා පොඩි ෂොප් එකක් තියෙනවා. ඒ කියන්නේ චයිනීස් අයිටම් තමයි මං හිතන්නේ තියෙන්නේ. මේ පරණ ආසි තියෙනවා. ඒවා තියෙන මේ එක එක ආසි වර්ග තියෙන මේ පෝස් තියෙනවා. ඒගොල්ලන් මොකක් හරි තියෙනවා ඒ ආවෙක් ඉන්නවා මීයෙක් ඉන්නවා එහෙම නේද? ඔව්. අර අතන පහල අපි එනකොට ගහලා තිබුණේ ලොකුවට පිළිමේව. තියෙනවානේ. ඒව තිබ්බ අර ඉන්ටෙලිජන්ස් නේ කන්න එහෙම කියලා. හරි ඉතින් අපි දෙන්න පන්සලේ ඉඳන් දැන් ටිකක් දුර පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. එනකොට ඉතින් කන්ද නැගගෙන ආවා. දැන් පල්ලමට බහින්න තියෙන්නේ. රෑ 8ට පන්සල වහනවා. ඒ කියන්නේ කට්ටියට 8න් පස්සේ බලන්න බෑ. පන්සලේ දොරවල් වහලා කට්ටියටම යන්න කියලා කියනවා. ඉතින් අපි පන්සලෙත් ඇවිදලා මෙයා තෑගිත් අරගෙන ඊට පස්සේ අපි ෂොප් ටිකටත් ගිහිල්ලා ඒවත් තියෙන්නේ මොනවද කියලා බලලා දැන් ඉතින් අපි දැන් ගෙදර යන්න පිටත් වුණා. මෙතනින් පස්සේ ෆෝන් එකේ බැටරිත් ලෝ. ඉතින් ඒ ගමන අපි වීඩියෝ එක නවත්තන්න තීරණය කරා. ඉතින් මේ වීඩියෝ එකක් බලලා හොඳයි නම් subscribe කරලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. Bye bye.